සුබ දවසක් ඔයාට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ හෙවි කොටන් ඩිසයින් 140කටත් වැඩිය ලොකු අප්ඩේට් එකක්. ඉතින් ඔන්න දුවගෙන විජහට එන්න මේ ඩිසයින් ටක් ගාලා ඉවර වෙනවා. දැනටමත් කීපයක්ම ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා ලොකු බල්බ් ගන්න ඔයාටත් ඒ වගේම කිලෝ එකක් ගන්න ඔයාටත් එකම විදිහට සලකන එකම තැන තමා මෙතන. ඉතින් එන්න. හැබැයි ඔයාලා මාත් එක්ක රණ්ඩු වෙන තැන තමා අනේ ඩිසයින් ඉවරයි මේක ඉවරයි කියනකොට. ඒ නිසා ටක් ගාලා ඇවිල්ලා ඔයාගේ ඕඩර් එක දාගන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයා අද නම් මගේ channel එකට එකතු වෙන්නේ මම ඔයාට මේ වීඩියෝ එකෙන් මං ගාව තියෙන මැටීරියල් සහ මේ මැටීරියල් එක ගැන විස්තරයක් කරන්නම්. රැඳී සිටින්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. හරිම සතුටු හිතන කාරණාවක්. ඔයාත් බලන්න පුළුවන් ඔයාට channel එකට subscribers 6000ක් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මම බලෙන් කරගත්තේ වනේ ඔයා තමයි කැමැත්තෙන් මගෙත් එක්ක එකතුනේ. ඒ නිසා ඕගනික් කස්ටමර් බේස් එකක් ඉන්න නිසා මට මාරම සතුටුයි. කියන්න මාරම සතුටුයි. ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ ආයතනයේ අවශ්‍ය නම් මොනවා හරි ඇඩ් එකක් මගේ කස්ටමර් බේස් එකට දැනගන්නවට මේ channel එක හරහා ෂෙයා කරන්න. ඒ කියන්නේ ඇඩ් දාන්න අවශ්‍ය නම් මගේ නම්බර් එකට කතා කරලා ඔයගේ අවශ්‍යතාවය කියන්න පුළුවන්. ඉතින් ඒ පහසුකම දැන් ඔන්න මම දෙන්න තීරණය කරලා තියෙනවා. මොකද මම දෙයක් කරගන්නවා වගේම ඔයාලත් මගෙන් දෙයක් කරගන්න එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. ඒ නිසා තමයි ස්වයං රැකියා කරන කට්ටියට මම උදව්වක් විදිහට ස්පොන්සර්ෂිප් එක දීලා ඕගොල්ලන්ව ඒ කියන්නේ බෙඩ් ෂීට් කරන කට්ටිය මගේ මේ වීඩියෝස් තියෙනවා channel එකේ. ඔයා අද channel එකට එකතු වෙන කෙනෙක් නම් ඒක බලන්න පුළුවන්. ඒ වීඩියෝස් ප්‍රාදේශීය නියෝජිතයන් විදිහට තෝරගන්නවා. ඒ කරලා ඒ ෆැසිලිටි එක දැන් ආපහු ක්‍රියාත්මක වෙනවා. ඉතින් කලින් නියෝජිතයෝ හරිම හොඳින් මම හිතුවා වගේම වැඩ කරනවා. කීප දෙනෙක් අක්‍රිය වෙලා ඉන්නවා. ඒ පුද්ගලික කාරණා නිසා එහෙම නැතුව එයාලටත් සක්‍රිය වෙනකන් මම තිබ්බ විදිහටම උදව් කරනවා. ඉතින් ඔයාටත් ඒ උදව්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් යමු මැටීරියල් එක පැත්තට. මේ මැටීරියල් එක හෙවි කොටන් කියලා මම කිව්වනේ. එතකොට හෙවි කොටන් මැටීරියල් එක ගිය සැරවල් වල ආවට වැඩිය ගොඩක් ක්වොලිටි එකකින් මේ සැරේ ඔන්න එනවා. ඔයාලට හොඳට බරට රෙදි හම්බ වෙනවා. ඒ වගේම තමයි හෙවි කොටන් මැටීරියල් එක මේ සැරේ එන රෙදි කිලෝ එකට යාර 4-3.5 අතර වගේ ප්‍රමාණයක් තමයි අල්ලන්නේ. ඒ මැටීරියල් එකේ ක්වොලිටි එක good ක්වොලිටි වෙලා නිසා. ඒ වගේම තමයි ඔන්න අපි අලුතෙන් මැටීරියල් සෙට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ෆුල් කොටන් එකේ සුපර් කොටන් කියලා. ෆුල් කොටන් එකට වැඩිය ග්‍රේඩ් එකක් වැඩි. ෆුල් කොටන් A ග්‍රේඩ් කියලා කියන්නත් පුළුවන්. ඉතින් සුපර් කොටන් මැටීරියල් එකත් එක්ක හරිම සොෆ්ට් අත්දැකීමක් ගන්න ඔයාලට පුළුවන්. සිල්කි ගතිය ඩිංගක්වත් නෑ ඒකේ. හරිම පුළුන් ගොඩක නිදිනවා වගේ. ඉතින් ඔයාට ඇවිල්ලා බලන්නත් පුළුවන්. ඒ වගේම ලස්සන බෝවා මැටීරියල් ටිකක් ඇඳට එලන බෝවා, එතකොට පොරවන බෝවා මැටීරියල් ටිකක් අපි අඳුන්ලා දීලා තියෙනවා. ඒවත් මම අනාගතයේදී වීඩියෝස් විදිහට ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම තමයි ෆුල් කොටන් මැටීරියල් එකෙත් ලොකු අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ හැම දෙයක්ම දැනගන්න මේ channel එකේ මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා මගේ WhatsApp channel එකේ link එක. එතන මම හැම වෙලේම අප්ඩේට් කරනවා. ඔයාට එතෙන්ට එන්න පුළුවන්. අද නම් අප්ඩේට් එක දැම්මේ WhatsApp channel එකට අප්ඩේට් එක දාන්නත් කලින්. මොකද ඔයාට මේ ලොකු අප්ඩේට් එක දෙන්න ඕනේ. ඔයාව දැනුවත් කරන්න ඕනේ. එතකොට තමයි ඔයා මං ගාවට එන්නේ. ඉතින් ඔන්න තව මං ඔයාට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපි ගාව තියෙන ප්‍රොඩක්ට් ටික ආපහු මම දැනුවත් කරන්න දන්න කට්ටිය නම් දන්නවා. හැබැයි නොදන්න කට්ටිය හැමදාම මට මෙසේජස් දානවා ඔයා භාගයයිනේ කියන්නේ කියලා. ඔන්න අද වෙලාව තියෙනවා අහගන්නකෝ. අපි ගාව තියෙනවා ෆිටඩ් ෂීට් එකක්. ඉතින් ඒ ෆිටඩ් ෂීට් එක අපි හෑන්ඩ්ලූම් ඇතුළුව දැන් මැටීරියල් 7කින් කරනවා. සතුටුයි නේද? ඔයාට ගැලපෙනම හොඳම ෆිටඩ් ෂීට් එක තෝරගන්න මේ ලින්ක් එකෙන් එන්න ඇතුළට ඇවිල්ලා ඔයාට ගැලපෙන මෙෂර්මන්ට් එක දීලා මෙෂර්මන්ට් දෙනකොට මං කියන්න ඕනේ ඒකේ මෙට්‍රස් එකේ දිග පළල වගේම ඔයා මට දැනගන්න ඕනේ මෙට්‍රස් එකේ ඝනකම. එතකොට ඒ ඝනකමත් එක්ක තමයි අපි ෆිටඩ් ෂීට් එක නිර්මාණය කරන්නේ.
ලංකාවේ ඕනම තැනකට කෑෂ් ඔන් ඩිලිවරි කරනවා. ඉතින් කුරිය කරනවා. ඒ වගේම තමයි ඔයාලට ඕනම තරම් ලොකු බල්ක් එකක් අපෙන් ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි ඔයාට සමහර විට රෙදි මිලදී ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ ස්වයං රැකියාවක් පටන් ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඔයාට ප්‍රාග්ධනයේ මදිකමක් තියෙනවා. ඒ කියන්නේ අපිට රෙදි සඳහා යොදවන්නට අවශ්‍ය මුදල් මදිකමක් තියෙනවා. එතකොට මම ඒකටත් ඔයාලට ඔන්න උත්තරයක් හදලා දීලා තියෙනවා. මගේ සෙලර් ටීම් එකක් මම නිර්මාණය කරනවා ඔන්ලයින්. ඉතින් මම මේක මැටීරියල් සෙලර්ස්ලා මං ගාව දැනට ඉන්නවා. හැබැයි මම මේ ටීම් එක නිර්මාණය කරන්නේ මම ඩිරෙක්ට් තමා ඕගොල්ලන්ට දෙන්නේ. මම තීරණය කරා ෂොප් වලට දාන්නේ නැතුව ඉන්න. මොකද ෂොප් වලට දාපුවාම අතරමැදියෙක් අපට එකතු වෙනවා. එතකොට ඔයාලට මගේ ප්‍රොඩක්ට් එක මිලින් වැඩි වෙනවා. ඉස්සරහට එන්නේ ෆෙස්ටිවල් කාලේ ගිෆ්ට් සීසන් එක. ඒ කියන්නේ ගිෆ්ට් දෙන සීසන් එක. ඉතින් ඔයාලට මම සියලුම අයි කන්ටැක්ට් දීලා එතකොට ෂෝට් වීඩියෝස් එතකොට හදපු ෆ්ලෙක්ස් ඒ කියන්නේ පෝස්ට් FB එකේ දාන්න ඒ වගේ හැමදේමත් දීලා කරන විදිහත් කියලා දීලා ඔන්න මම ඔයාලට පොඩි ජොබ් එකක් දෙන්න තීරණය කරා. මේක පොඩි ජොබ් එකක් නෙවෙයි. මැටීරියල් මගෙන් අරගෙන සේල් කරන කට්ටිය ලොකු පඩි වලට යන ළමයි ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මට ඕනේ ෆිටඩ් ෂීට් සහ රූම් කිට් සඳහා වෙනමම සෙලර් ටීම් එකක් හදාගන්න. ඉතින් ඒකට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම මේක හිටියේ ෆිටඩ් ෂීට් එක රජයේ ලියාපදිංචි කරනකම්. ෆිටඩ් ෂීට් එක දැනට ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. ඒ නිසා එතකොට ඔන්න දැන් අපිට තියෙනවා රජයේ ලියාපදිංචි ආයතනයක් විදිහට ඔයාලත් එක්ක මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව. ඉතින් මං ආරාධනා කරනවා ඕනම කෙනෙකුට මේ රස්සාවේදී මේක ජොබ් එකක්. එතකොට ගෙදර ඉඳලා කරන්න පුළුවන්. බබාලා ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. එතකොට ප්‍රෙග්නන්ට්ද නැද්ද කියන එක අදාළ නැහැ. ඔයා ඩිසේබල්ද සෙමි ඩිසේබල්ද ඒම අදාළ නැහැ. ඒ කියන්නේ ආබාධිතද කියන එක අදාළ නැහැ. ඔයාට කන් ඇහෙන්නේ නැද්ද කියන එක අදාළ නැහැ. ඉතින් ඔයාට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් ඒ වගේම මේක දැන් ඔන්ලයින් සෙලර් කෙනෙක් කීවට ඔබ ආයතනයක රැකියාවක් මම මෙහෙම උදාහරණයක් ගන්න මම කීවොත් ඔයා ගාමන්ට් එක්ක වැඩ කරන කෙනෙක් කියලා ඔයාට ලොකු පිරිසක් දවසකට හම්බ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක එතෙන්ට ප්‍රොමෝට් කරලා තමන් නියෝජිතයෙක් මගේ නියෝජිතයෙක් විදිහට එතෙන්ට ප්‍රොමෝට් කරලා ඔයාට ලොකු ගාණක් මේකෙන් හම්බ කරන්න පුළුවන් තමන්ගේ කරන රැකියාවට අමතරව. අන්න ඒ වගේ දෙයක් තමා මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට ඒ ගැන දැනගන්න වැඩියෙන් දැනගන්න අවශ්‍ය නම් මගේ නම්බර් එකට මට කතා කරන්න 0.7යි 5යි 837යි 93යි 53. අපි නැගිටිමු. අවුරුද්දට අපි හැමෝම කැමති තමන්ගේ සල්ලි වලින් ඇඳුමක් ගන්න. අම්මට තාත්තට දරුවන්ට හිතේ හැටියට ඇඳුම් අරන් දෙන්න. සමහර වෙලාවට කරන්න දෙයක් නැතිකමට සමහර කට්ටිය තමන්ගේ දරුවන්ටයි හස්බන්ඩ්ටයි එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ටයි වයිෆ්ටයි අම්මටයි තාත්තටයි විතරක් රෙදි අරන් දීලා කරබන ඉන්නවා. ඉතින් මේ අවුරුද්ද එහෙම වෙන්න ඕනේ නැහැ. අපි නැගිටිමු. තව මාස 5ක් තියෙනවා. ඔයාට හොඳට තමන්ගේ බිස්නස් එක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මෙතනින් අමතර බෙනිෆිට් එකක් තියෙනවා. ඔයා මේ කරන ජොබ් එකෙන් සල්ලි ඔයාට හොයාගෙන ඔයාට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් හදාගන්න. එතකොට ඔයාට කස්ටමර් බේස් එකක් හැදිලා ඉවරයි. ඉතින් මම ඔයාලට දෙන්නේ මහන රෙදි විකුණන්න. එතකොට මම මහපුවා තමයි ඔයාලට දෙන්නේ විකුණන්න. එතකොට ඔයාට පුළුවන් ටික කාලයක් යනකොට අපේ රෙදි අරගෙන මහලා විකුණන්න. ඉතින් බලන්න කොච්චර හොඳද කියලා. අපි ගාව තියෙනවා රූම් කිට් එක ආයි තියෙනවා. ඉතින් මේ ෆිටඩ් ෂීට් එක හරිම ප්‍රයෝජනවත්. ෆිටඩ් ෂීට් එකත් එක්ක රූම් කිට් එක තියෙනවා. ලංකාවේ කොහෙවත්ම නෑ මේ වගේ හරිම නීට් රූම් කිට් එකක්. ඒ වගේම අපි දැන් අර වෝල් නෙට් එකත් එක්ක ඇටෙන්ඩ් කරලා ඒක දෙන්න ලෑස්ති වෙනවා. එතකොට වෝල් නෙට් එක හරිම ස්මාර්ට් හරිම ආකර්ශනීය රූම් කිට් එකක් අපි ගාව තියෙනවා. ඉතින්
හැමෝම ජනවාරි 1 වෙනිදාට අලුත් කරේ නැත්තම් අනිවාර්යයෙන්ම ලංකාවෙන් භාගයට භාගයක් අප්‍රේල් මාසෙට ගෙවල් අලුත් කරනවා. මේ අවස්ථාව ඔයා නැති කරගන්න එපා කියලා මං ඔයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මං කියන්න රූම් කිට් එකට තියෙන අයිටම්ස් මොනවද කියලා. මෙන්න මෙහෙමයි. රූම් කිට් එකට තියෙනවා අපේ ෆිටඩ් ෂීට් එක. ඉතින් ෆිටඩ් ෂීට් එකත් එක්ක කොට්ට උර දෙක. එතකොට අවශ්‍ය කෙනෙකුට ඩුවට් කවර් එක ගන්න පුළුවන්. නමුත් පැඩින් කරලා නැහැ දැනට. ඩුවට් කවර් එක ගන්න පුළුවන්. ඒ වගේම රූම් කිට් එකට අවශ්‍ය කර්ටන්ස් දෙක. ඉතින් මේ හැම විස්තරයක්ම තවත් සවිස්තරව දැනගන්න සහ ඕඩර් කරන්න ලින්ක් එකට එන්න ඇවිල්ලා මගෙත් එක්ක විස්තර කතා කරන්න.